රමණීයානි අරඤ්ඤානි පිංගතුනි සුන්දර වලාකුළු වියන් වලින් ගැවසී ගැත්ත සුන්දර ආරණ්‍ය සේනාසනයක් තමයි බෝ උයන ආරණ්‍ය සේනාසනය කියලා කියන්නේ. එවන් සුන්දර ආරණ්‍යක භාවනා වඩන සුන්දර සිත් ඇති ඒ යෝගාවචරයන්න් වහන්සේලාව දකින්න වැඳ පුදා ගන්න ලැබෙනවා නම් කෙනෙක් ඒ වෙනුවෙන් උත්සාහ කරනවා නම් විශේෂයෙන් බොහෝ දුර ගෙවාගෙන ගොස් ඒ ඇත්තටම සුන්දර හිත් ඇති ඇත්තෝ. ඉතින් සුන්දර හිත් ඇති ඇත්තන් විසින් සුන්දරව කරපු පින්කමක් පිළිබඳ පූජනීය අපේ බෝයින ආරණ්‍ය සේනාසනයේ ලොකු ස්වාමින් වහන්සේගේ අනුශාසනාව පරිදි අනුමෝදනාවක් කරන්නට අපි කල්පනා කරා. විශේෂයෙන් අපිට සතුටුයි මේ පින්වතුන් අපි හරහා අපේ අනුශාසනාවෙන් සිද්ධ වෙන ධර්ම සේවය ආලෝක උදපාදි පුදුනුවන් හරහා දැනුවත් වෙලා සංඝගත රීලෝඩ් පින්කමට සම්බන්ධ වෙලා මේ ආරණ්‍යයට සම්බන්ධ වෙලා තමන්ගේ ශ්‍රද්ධාව වඩා දියුණු කරගෙන හරීම පිළිවෙලට කරපු දානයක් සඳහා අපේ අනුශාසනාවත් හේතු වෙච්ච එක ගැන. ඉතින් මේ පින්වත් පිරිස බොහෝ වියදමක් දරලා කරපු ලස්සන පින්කම මොකද්ද? සියලුම දෙනා සියතින් කළා වගේ අනුමෝදන් වෙන්න වටින සුන්දර පින්කම මොකද්ද කියලා අපිට මේ අනුමෝදනාවෙන් සිහිපත් කරන්න අපි කල්පනා කරේ. පින්වතුනි අම්පාර ප්‍රදේශයේ පදිංචි දිලිනි තනුක්ෂා රණතුංග මහත්මිය ඇතුළු පින්වත් පිරිස 78000ක වගේ විශේෂ පරිස්කාර පූජාවක් සමගින් තමයි මේ උතුම් පින්කම පූජනීය සුන්දර බෝවින ආරණ්‍ය සේනාසනයට හරීම සුන්දර විදිහට කරලා තිබුණේ. ඉතින් පින්වතුනි විශේෂයෙන් දැනුවත් කරන්න ඕන මේ පින්වත් මහත්මිය අපි දැනුවත් වුණා අන්නං පානං යානං මාල සුගන්ධ පදීප වශයෙන් මේ ආනිසංස හොඳට දැනගෙන සිද්ධ කරලා තිබුණේ. ෆ්‍රෙෂන් ෆුඩ් ගිලම්පස ඒ වගේම ආරණ්‍ය රතේ සඳහා අවශ්‍ය දේවල් නිල්මානිල් මල් පූජා සුගන්ධවත් ඉතිපන්දම් පූජා ඒ වගේම කුටිවල ස්වාමීන් වහන්සේලාගේ බඩු බාහිර ආදිය සඳහා අවශ්‍ය පරිස්කාර දහජ පූජාව ඖෂධ පූජාව ඒ වගේම මේ සියලුම දානය අනුපහච්ච දානයක් විදිහට බොහෝම ගරුත්වයෙන් කාල දානයක් විදිහට සක්කච්ඡාන් දානං දේති කියන පරිදි සිද්ධ කරලා තියෙනවා. පින්වතුනි මේවා කොච්චර ආනිසංසද? රසවත් විදිහට ආහාර පාන පූජා කිරීමේ ආනිසංස කවුරුත් දන්නවා. නිල් මහනෙල් මල් පූජාව කල්ප ගණන් සුගති උත්පත්තියට හේතු වෙනවා. සුගන්ධ පූජාව සමාධිමත් හිතකට හේතු වෙනවා. විශේෂයෙන් ධර්ම දානය සහ ඒ බොහොම වටින සාමාන්‍යයෙන් එක පෙට්ටියක් 3000 ගාණක් වෙනවා මං හිතන්නේ 3500ක්. ඒ පෙට්ටිවල උන්වහන්සේලාගේ අවශ්‍ය පරිස්කාර ආරක්ෂා වෙනකොට විශේෂයෙන් මේ ධර්ම සම්බන්ධ පොත්පත් එහෙම තමන් සසර පුරා වඩන්නා වූ ධර්මය සුවසේ මනවින් ආරක්ෂා වෙනවා. තමන්ගේ ගුණ ධර්ම තමන්ගේ ජීවිතය තමන්ගේ ධාර්මික ජීවිතය ආරක්ෂා වෙන්න මහ කුසල් හේතු වෙනවා. ඉතින් 19ක් වූ ආරණ්‍ය සේනාසන වාසී ස්වාමීන් වහන්සේලාට විශේෂයෙන් ඉන්ද විමල මහා සුන්දර නායකත්වයක් ලබා දෙන අපේ බුත්තල ඉන්දිමල ස්වාමීන් වහන්සේ ප්‍රදාන 19ක් වූ මහා සංඝරත්නය අරමුණු කරගෙන මහා සංඝයාට දීපු සුන්දර දානයක්. ඒ ගැන විවාදයක් නැහැ. දහජ පූජාව කියන්නේ පින්වතුනි සසර පුරා උසස් කුල සම්පත්තියක් උසස් ගුණ ධර්ම පිණිස හේතු වෙනවා. විශේෂයෙන් අපි සඳහන් කරන්න ඕනේ මේ ඇලෝවිල් පූජාව ගැන. පින්වතුනි මේ ධර්ම ගමන් වඩින්නේ උන්වහන්සේලා. එතකොට ඒ ගමන් වඩින්න ඒ රතවල රෝද ආරක්ෂා වෙනවා. මොකක්ද වෙන්නේ? තමන් කරන කියන හැම කටයුත්තක්ම විශේෂයෙන් තමන්ගේ නිවන් ධර්ම ගමන හරිම පහසුවෙන් ශක්තිමත්ව රඳා පවතින විදිහට ගමන් කරන්න පුළුවන් වෙනවා. ඉතින් මේ විදිහට ගත්තහම පින්වතුනි කොයිතරම් ආනිසංස සහිත දානයක්ද මේ ඇත්තෝ මේ පූජා කරලා තියෙන්නේ. මේ වගේ ආනිසංස පින්වතුනි මෙච්චරයි කියලා කියන්න බැරි තරම්. ආහාර ගත්තාම පිට්සා බර්ගර් කජු චොකලට් පළතුරු ජෙලි කස්ටර්ඩ් පුඩින්
වගේ හරීම ප්‍රණීතව මේ දානය පූජා කරලා තියෙනවා. ඉතින් පින්වතුනි ආලෝක පූජාව ගත්තාම සසර පුරා ප්‍රඥා සම්පත්තිය පිණිස හේතු වෙනවා. මේවා මෙහෙම කියලා ඉවර කරන්න බැරි තරම් විවිධාකාර විචිත්‍ර සුන්දර පින්කම්. ඒ නිසායි පින්වතුනි අපි සඳහන් කරේ සුන්දර ආරණ්‍ය සේනාසනයකට සුන්දර විදිහට දීපු සුන්දරතම දානයක් කියලා. ඉතින් මේ පූජනීය මහා සංඝරත්නයට සුන්දර විදිහට නිවන් ගමන වඩින්න මේ කරපු පූජාව ඒ බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය උදෙසා කරා වූ අනේක විද විචිත්‍ර සුන්දර මේ දානමය කුසලය අනුමෝදන් වුණොත් තමන් කළා වගේ ඒ ඇත්තන්ටත් පින්වතුනි සුන්දර වූ ගමනක් මේ නිවන් මඟ සුන්දර ලෙස ගමන් කරන්නට මහා පුදුමාකාර සුන්දර ශක්තියක් ජනිත වෙනවා. ඉතින් මේ සියලුම පින්වතුන්ට කිසිම දෙයකින් අඩුවක් නැති මහා සුන්දර ජීවිතයක් සසර පුරාම සුන්දරතම ජීවිතයක් ගත කරන්න මේ ලැබිච්ච පුණ්‍ය බලය අප්‍රමාණයි. ඒ පින්වත් දිලිනි තනුක්ෂා රණතුංග කියන මහත්මියට ඒ දරුවන්ට දායක වූ අයට ඒ සුන්දර වූ ජීවිතය නොඅඩුව ලැබේවා කියලා අපිත් ආශිර්වාද කරනවා. ඉතින් මේක හරි ආනිසංසයි මං කිව්වා වගේ හැම අතින්ම සම්පූර්ණ කරලා දීපු සුන්දර දානයක්. ඉතින් ඒ සුන්දරව නිවන් මඟ වඩන්ට ඒ සුන්දර උතුමන්ට දීපු සුන්දර වූ අංග සම්පූර්ණ 19 කුසල බලය මේ සියලුම දෙනාට සුන්දර වූ අමෘත මහා නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නටත් ඒ යන ගමනේ සුන්දරම ආකාරය වෙච්ච සුඛාපටිපදා කිප්පා විඥාවෙන්ම උතුම් ධර්මාභෝධිය පිණිසම හිතන පතන හැම යහපැතුමක්ම පෝදා අහසේ පායන සපරිපූර්ණ චන්ද්‍ර මණ්ඩලයක්සේ ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වන්නට මේ සුන්දර ආරණ්‍ය සේනාසන අරමුණු කරගෙන කළා වූ මේ කුසලය හේතු වාසනා වේවා සුඛාපටිපදා කිප්පා විඥාවෙන්ම සුවසේ සැපසේම සුවසේ සැපසේම සුවසේ සැපසේම ඒ උතුම් වූ ධර්මාභෝධය ත්‍රිවිද්‍යා අෂ්ට සමාපatti සඩ විඥාදී ਸਰවාංග සකලාංග සම්පූර්ණ ආකාරයෙන්ම සාක්ෂාත් වේවා සාක්ෂාත් වේවා සාක්ෂාත් වේවා කියලා අපිත් ආශිර්වාද කරනවා අනුමෝදන් වෙනවා. සියලුම දෙනාට උතුම් සම්මා සම්බුදු සරණ පිහිට ආශිර්වාදේ ලැබේවා. ධර්මාවබෝධය පිණිසම වේවා. සුඛී හෝතු නිබ්බාන පච්චයෝ හෝතු. සාධු සාධු සාධු.